සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලව ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක කතා කරන්න යන්නේ නැත්නම් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මොකද්ද මේ ආකර්ෂණ න්‍යායට අනුව හැඟීමක් කියන්නේ කියලා. ඔයා මේ ලෝකයට බිහි වූ දා ඉඳලම හැම මොහොතකම ඔයාට මොනවා හෝ දෙයක් ගැන හිතෙනවා, දැනෙනවා. මේ ලෝකයට බිහි වූ අපි හැමදෙනාම එහෙමයි. ඔයා නිදා ගන්නා විට පමණයි ඔයාට මොකුත් හිතෙන්නේ නැත්තේ. නමුත් අපට කිසිම වෙලාවක හැඟීමක්, දැනීමක් නැතුව ඉන්න බැහැ. අප හැමදෙනාම ජීවත් වෙලා ඉන්න තාක්කල් හැඟීමක් දැනෙන සත්වයෙක්. මනුස්ස ශරීරය හැදිලා තියෙන්නේ අපට ජීවිතේ දැනෙන විදිහටයි. පැහැදිලි නේද? ඉතින් ඔයා දන්නවා නේද ඔයාගේ ශරීරයට, ඔයාගේ ජීවිතයට හැමදේම දැනෙනවා කියලා. ඔයාට පේනවා, ඇහෙනවා, රස දැනෙනවා, සුවඳ දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. ඔයාගේ ශරීරයට, ඔයාගේ ඉන්ද්‍රියන් වලට මේ හැම දෙයක්ම දැනීමක් වෙනවා. මක් නිසාද මේ වෙන දේවල් ගැන දැනෙන්න සලස්වනවා. ඔයාගේ මුළු ශරීරයම වැහිලා තියෙන්නේ හමකින්. ඒ හම ස්පර්ශ කළොත් ඔයාගේ හමට හොඳට දැනෙනවා. ඔයාට ඇහෙන දේ ගැන දැනීමක් ඇති කරවනවා. රස දැනුණ දේ මොකද්ද? ඔයාට සුවඳක් දැනුණොත් ඒ ගැන හැඟීමක් ඇති කරවනවා. රස දැනුණොත් ඒ ගැන ඔයාට හැඟීමක් තියෙනවා. ඉතින් මේ නිසා ඔයාට හැමදේම දැනෙනවා. ඉතින් ඔයාට යම්කිසි අවස්ථාවක යම් දෙයක් ගැන ඇතිවෙන හැඟීම හරිම වැදගත්. මේ දැනීම ඔයාට වැදගත් වන්නේ ඇයි? ඔයාට මේ අවස්ථාවේ දැනෙන විදිහ තමයි ඔයාගේ ජීවිතේ ඉදිරියට නිර්මාණය කරන්නේ. ඉතින් මේ දැනෙන හැඟීම තමයි ඔයාගේ සිතුවිලි හා ඔයාගේ වචනවලට බලයක් දෙන්නේ. ඔයාගේ සිතුවිලි ක්‍රියාත්මක වන්නේ මේ දේ මට වැදගත් කියලා හිතනවා නම් සහ ඔයාගේ හැඟීම් බලවත් නම් ඒ දේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඔයාගේ හැඟීම් තමයි ඔයාගේ සිතුවිලි හා වචනවලට බලය දෙන්නේ. පැහැදිලි නේද? උදාහරණයක් වශයෙන් ඔයා හිතනවා නම් ඔයාට ඔයාගේ ආයතනයේ රාජකාරි එපා වෙලා තියෙන්නේ. මට වැඩ කරන්න බැහැ කියලා ඒ සිතුවිලි ඉතා බලවත්. ඒ සිතුවිලි නරක හැඟීමක් ඇති කරවනවා. පැහැදිලි නේද? එතකොට ඔයාගෙන් එළියට විහිදෙන්නේ යහපත් හොඳ හැඟීමක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් දිනෙන් දින රාජකාරියට ආසහිතන රාජකාරියද හොඳ අතට හැරිලා ඔයා වැඩ කරන පරිසරය ප්‍රියමනාප ආසහිතන තැනක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඉතින් මේ හැඟීම යහපත් නැත්නම් හොඳ හෝ අයහපත් නැත්නම් නරක හැඟීම් වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම වගේම ඔයාගේ හැඟීමුත් සුබවාදී වෙන්න පුළුවන්. නැත්නම් අසුබවාදී වෙන්නත් පුළුවන්. ඔයාට නරක හැඟීම් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ හිතින් දෙන හැඟීම වර්ග දෙක අනුව ඔයාට ඒවා නැවත ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ හැඟීම් අසුබවාදී නම් ඔයා එළියට දෙන්නේ අසුබවාදී හැඟීම්. ඉතින් ඔයාට නැවත ලැබෙන්නේ අසුබවාදී හැඟීම්මයි. අසුබවාදී සිතුවිලි වලින් තවත් ජීවිතය අප්‍රසන්න වෙනවා. ඉතින් ඔයාට අප්‍රසන්න හැඟීමක් දැනෙද්දී ඔයාගේ හිත නොසතුටින් තියෙද්දී ඔයා එළියට දෙන්නේ අසුබවාදී හැඟීම්. ඉතින් ඔයා මේ අසුබවාදී හැඟීම් එළියට දෙනකොට ඔයාට නැවත ඔයාගේ ජීවිතයට අසුබවාදී හැඟීම් ලං වෙනවා.
ඔයාට හොඳ විදිහේ හැඟීම් තියෙනවා නම් ජීවිතේ ලස්සන වෙනවා. ඉතින් ඔයාට නරක විදිහේ හැඟීම් තියෙනවා නම් ඔයාගේ ජීවිතය ලස්සන නොවේ. ඔයා හිතන විදිහ ඔයාටම තමයි වෙනස් කරගන්න වෙන්නේ. ඉතින් මේ හැඟීම් වර්ග දෙක තමයි ඔයා වෙනස් කරන ප්‍රධානතම රහස් වචනය වන්නේ. පැහැදිලි නේද? ඔයාගේ සිතුවිලි හිතට දැනෙන්නේ හොඳයි කියලා නම් කිසිම දවසක ඔයාට නරක හැඟීම් ඇතිවන්නේ නැහැ. එසේම තමයි ඔයාගේ හිතේ තරහ තිබේ නම් ඔයාට හොඳ හැඟීමක් ඇතිවන්නේත් නැහැ. ඉතින් ඔයා පිටතට විහිදෙන දේ තමයි ඔයාට නැවත ආපස්සට ලැබෙන්නේ. ඉතින් මොනවද මේ අසුභවාදී හැඟීම්? ඒ කියන්නේ දුක, තරහ, බය, කලකිරීම, වෛරය, එපා වීම, බලාපොරොත්තු සුන්වීම, අනිත් අයගේ වැරදි සෙවීම ඒවා අසුභවාදී හැඟීම්. මේ අසුභවාදී හැඟීම් විවිධාකාර විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ හිතට එන සිතුවිලි හොඳයි නම් ඔයාගේ හිත ප්‍රීතියෙන් සන්තෝෂයෙන් පිරීලා නම් ඔයාගේ ජීවිතයට ලංවන්නේ ප්‍රීතිමත් අවස්ථා. එසේම තමයි ඔයාගේ හිතේ තරහ තිබේ නම් ඔයාට හොඳ හැඟීමක් ඇතිවන්නේත් නැහැ. ඉතින් ඔයා පිටතට විහිදෙන දේ තමයි ඔයාට නැවත ආපස්සට ලැබෙන්නේ. ඉතින් මොනවද මේ අසුභවාදී හැඟීම්? ඒ කියන්නේ දුක, තරහ, බය, කලකිරීම, වෛරය, එපා වීම, බලාපොරොත්තු සුන්වීම, අනිත් අයගේ වැරදි සෙවීම ඒවා අසුභවාදී හැඟීම්. මේ අසුභවාදී හැඟීම් විවිධ ආකාර විදිහට සිද්ධ වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ හිතට එන සිතුවිලි හොඳයි නම් ඔයාගේ හිත ප්‍රීතියෙන් සන්තෝෂයෙන් පිරීලා නම් ඔයාගේ ජීවිතයට ලංවන්නේ ප්‍රීතිමත් අවස්ථා. ප්‍රීතිමත් මිනිස්සු. සතුට හිතෙන දේවල්. එතකොට ඔයාට ඔයා යන තැන ඔයාට සතුටු හිතෙන අවස්ථා උදා වෙනවා. පැහැදිලි නේද? මේ හැම දෙයක්ම සිද්ධ වීමට ප්‍රධානම හේතුව තමයි ආකර්ෂණ නීතිය. මේට බලපානවා. හැඟීමක් දැනීමත් මේ ආකර්ෂණ නීතියට යටත් වෙනවා. හැම හොඳ සිදුවීම් හැඟීමක්ම ඔයාගේ යහපත් හැඟීම් එක්ක සම්බන්ධ වෙනවා. ඔයාට හොඳ යහපත් හැඟීම්වල බලය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ එහි සංඛ්‍යාතය වැඩි කරන්න. ඔයාගේ හැඟීම්වල සංඛ්‍යාතය වැඩි කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් තරම් ඉහළින්ම හොඳට ඉන්න. හිතේ තිබෙන කැපවීම උනන්දුව වැඩි කරගන්න. ඒ කියන්නේ හිතන යහපත් හැඟීම් මුළු හදවතින්ම හිතන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට යහපත් හොඳ දේවල් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? ඔයාට ඔයාගේ ජීවිතයේ යම් හොඳ දෙයක් දැනෙනවා නම් ඒ හැඟීම් වැඩි කරගන්නේ කෙසේද? ඉතින් ඔයාට පුළුවන් ඔයාට ඔයාගේ ජීවිතයේ ලැබුණ හොඳ දේවල් පොතක ලියන්න. උදාහරණයක් වශයෙන් ඔයාගේ ගෙවත්තේ පැලැටි ගැන, මල් ගැන, ලස්සන පාට ගැන, හොඳ යහළුවන් ගැන, ඔයාට ලැබුණු දේවල් වලට ඔයා සහභාගී වුණු ලස්සන උත්සව, ඔයාගේ ගෙදර ගැන සතුටින් හිතා ලියන්න. මුළු අවුරුද්ද පුරා ඔයාට ලැබුණු සුවිශේෂී අවස්ථා ගැන ලියන්න. එය හරිම වටිනා දෙයක් බවට පත්වේවි. ඔයා ලියන විට ඔයාට තේරේවි එතනදී ඔයා පිටතට දුන්නේ මොනවාද කියලා. ඒ කියන්නේ හොඳ හැඟීමක්ද නරක හැඟීමක්ද කියලා ඔයාට තේරේවි. ඉතින් ඔයාගේ ජීවිතයේ මුදල්
රැකියාව, අධ්‍යාපනය සඳහා ඔයාට මොනවද සිතුනේ යයි ඔයා ලියන විට තේරේවි. ඔයා ඒ සඳහා යහපත් විදිහට සිතනවා නම් හොඳ ප්‍රතිඵල ලැබේ. එම සිතුවිලි හොඳයි නම් ඔයාට ලැබෙන ප්‍රතිඵලය සාර්ථකව ලැබේවි. ඔයා ඒ සඳහා යහපත් විදිහට සිතනවා නම් හොඳ ප්‍රතිඵල ලැබේවි. එම සිතුවිලි හොඳයි නම් ඔයාට ලැබෙන ප්‍රතිඵලය සාර්ථකව ලැබේවි. සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතයේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයාට දැනෙන දේ එක්ක. ඔයාගේ තීරණ බලවත්, අදිෂ්ඨාන, ඒ වගේම ඔයාගේ කැපවීම ඔයාව දිරිමත් කරලා ඔයාගේ ජීවිතය ඉදිරියට අරගෙන යන්නේ මේ හැඟීම් එක්ක. පැහැදිලි නේද? එය ආකර්ෂණ නීතිය අනුව සිද්ධ වෙනවා. ඉතින් ජීවිතයේ දේවල් ලැබෙන්න කලින් මේ මොහොතේ ඔයා සතුටින් ඉන්න. ඒ සතුට එළියට දෙන්න. එතකොට ඔයාට සතුට හිතෙන දේවල් ලැබෙනවා. ඉතින් ඔයාගේ හැඟීම් තීරණය කරන්නේ ඔයා. ඔයාට පුළුවන් ඔයාට ඕන දේ ලබා ගන්න. ඉතින් ඔයාට ඔයාගේ හැඟීම් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තබා ගන්න. නැවත හමු වනතුරු ගිහින් එන්න. ඔබට සුබ දවසක්.